මේ වන විටත් ඉන්දියාවේ සිට පැමිණි අපගේ අලි විජේ නැමැති මහතා විශේෂඥ වෛද්‍ය උපාධියකින් පිදුම් ලැබූ අපේ අලි විජේ මහතා ඔහුගේ තම සොහොයුරා ඔහුගේ ගෝලයා වෙඩි වැදීමෙන් පසු නවතම ප්‍රථමාධාර ලබා දෙන අවස්ථාවයි මේ. තම නිල රථය ගාල් කර එතෙන් පසුව තම සගයාගේ සුව දුක් විමසීමට පැමිණි මොහු ඉන්දියාවේ ඔබට දැන් ඔහුගේ ප්‍රථමාධාර මෙසේ පෙන්වනවා. සාදු 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 දුම්මල ගනේ දුම්මල වල්ලපට්ට කැලේක සිට ඉන්දියාවේ සිට පැමිණි මොහු ඉතාමත් දුර්ලභ ගණයේ වෙදදුරෙක්. ඔහුගේ සැත්කම් ඉතාමත් උත්කර්ෂණීයයි. ඉන්දියාවේ බොහෝ ප්‍රසිද්ධ මිනිසෙක්. කොහමද සෙනවිරත්න ඔබගේ සුව දුක් අපිට විමසන්නේ. ඔබට මොනවද කියන්න තියෙන්නේ? මේ මොකෙක් හරි කියලා ළමයි. මේ ඔයාලට මොනවද මේ ගැන කියන්න තියෙන්නේ සෙනවිරත්න? හොඳයි වේද මහත්තයා හොඳයි වේද දුරා. තාම මොනවද කියන්න තියෙන්නේ? ඔව් කොහේසින්ද ඔබට මෙවැනි නකල් තත්ත්වයක් උනේ ඔබට කුමක් කරන්නද? යුනිෆෝම් එක මම ඇත්තටම ආසයි වේද මහත්තයාගේ. ඔව් මේ ඔහුගේ ප්‍රචාරය ඔබට මේ සම්බන්ධ කුමක්ද කියන්න තියෙන්නේ? මම මේනුවර ලෙඩ්ඩු සනීප කළා තියෙනවා කෝටි දෙකමාරක්. ෂුවර්ද? දැන් බලාගෙන ඉන්නවා කොයි වෙලාවෙ දෙන්නේ කියලා මම හැංගෙන්න තමයි බලාගෙන ඉන්නේ. ඔබ මට එක ප්‍රශ්නයක් තියෙනවා. සාර්ථකයි. මම ඇමරිකාවේ චීනයේ බංග්ලාදේශේ පවා මේවා කරලා තිනවා. ලංකාවේ නම් සුළු දේවල්. මට වෙද මාත්‍යෙක් වශයෙන් කියන්නේ කොල්ලෝ ඔච්චරයි. එතකොට මේ අපිට අහගන්න ඕනේ ඔබතුමා මෙච්චර වැදගත් මිනිස්සෙක් මෙච්චර ක්‍රියාවලියක් කළා. ඇයි ඔබතුමා මේ කිසිම ඔබතුමා පොල් ගෙඩි කරකවන්න බෑ ඩල්ලේ. කිසිම අල්ලේ කරකවන්න බෑ පොල් ගෙඩි. කිසිම මේකක් නැතුව ඔබතුමා ඇයි මේ හැංගිලා ඉන්නේ? මේ කැලේක ඇයි ඔබතුමා හැංගිලා ඉන්නේ? කොළුවෝ මගේ වෙදකම හොඳ හින්දා මං හැංගිලා ඉන්නේ. නැත්තම් මම මේ එළියේ ඉන්නේ. ඔබට හරි මම ඔබට ටාක්ස් එකක් දෙනවා. ඔබට පුළුවන් ද ඔය පොල් ගෙඩි අල්ලේ තියලා කරගන්න? පුළුවන්. හරි අපි බලමු. ප්‍රේක්ෂකයෝ ඉන්නවා මෙතන. බලමු අපි පොල් ගෙඩිය කරගන ආකාරය අපේ ඉන්දියාවේ සිට පැමිණි වෙදරුව අලි විජේ. ඔන්න බලමු. දුම්මල ඕනේද? දුම්මල නැතිවොත් තමයි කරන්ට් එන්නේ. නෑ අල්ලේ තියලා අපිට කරගන්න ඕනේ. ලම්බක. හරි. අස් දෙක පියා ගන්න අනිත් කට. වීඩියෝ බලන කට්ටිය.